ඉතින් ඒකට අපේ මූලිකව තැනගත්ත චරිතය ඉන්නවා. ඉතින් මේ කුමුදු අයියා අපේ වැතලාව අපි සංගමයේ ගත්තොත් සභාපතිතුමා ඉන්නවා. ඉතින් මේ අයියා කියමු කොහොමද අපි මෙතනින් පටන් ගත්තේ? දැන් අපි මොකද කරලා තියෙන්නේ? ඔව් සීල දිනාටම අයබෝවන්. ඇත්තටම වැතලාව අපි පටන්ගෙන ඉතර කාලයක් නෙමෙයි. ඇත්තටම අවුරුදු 1මාර්ග දෙකක් විතර කාලයක් තුළ තමයි අපි මේ වැඩසටහන හැමදේම කරේ. ඉතින් ඒකෙන් අපි අපේ වැතලාව අපි මේ සමිතිය හරහා අපේ තියෙනවා කොටස් 4කට විතර කැඩෙනවා. අධ්‍යාපන පැත්තට යනවා. ඒ වගේම අපේ සමාජ සත්කාර වෙනවා. ඉතින් සමාජ සත්කාර පදනම යට තමයි මේක කරේ. ඉතින් ඇත්තටම අපි බැලුවේ වැතලාවේ මේ වෙද්දි අන්ත දුප්පත් එහෙම නැත්නම් නිවසක් හදාගන්න බැරි කවුද ඉන්නේ කියලා. නමුත් අපිට එතෙන්දී අපේ අධීක්ෂණය යටතේ අපිට තේරුණා මෙතන මෙන්න මේ වගේ නැන්ද කෙනෙක් ඉන්නවා. එයාට හවුහරණක් නැහැ. මොකද හේතුව එතුමියට ගයක් හදාගන්න පුළුවන් තරම් වත්කමක් නැති හින්දා අපි වැතලා අපි ඔක්කොම තරුණ සියලු දෙනා එකතු වෙලා එතුමියට අපිට පුළුවන් ආකාරයෙන් අපි එතුමියට ඉන්න පුළුවන් විදිහට ගයක් හදලා දුන්නා. ඉතින් ඒක තමයි ඇත්තටම අපේ මූලික අරමුණ උනේ. අපි පටන් ගන්න එච්චර කාලයක් නැහැ. දවස් 4ක් වගේ තමයි අපි ප්ලෑන් කරේ. කරලා එක දවසින් නිමා කරා අපේ මේ ගේ හදන වැඩේ. මේ වෙද්දී ඇත්තටම අපිට ඒකට වැතලා අපි තරුණ සංසදයේ සියලුම සහෝදරයෝ ටික අපිට මූලික ශක්තිය දුන්නා. ඒ වගේම අපිට ගම්වලින් උනත් අපිට ආධාර උපකර ලබා ගන්න පුළුවන් වුණා අපේ හැකියාව මත. ඉතින් මේ වෙද්දී ඇත්තටම කියන සතුටුයි වැතලා අපි තරුණ සංසදයේ විසින් සමාජ සත්කාරයක් වෙනුවෙන් කරපු මෙන්න මේ එතුමියට හදපු ගේ මේ වෙද්දී එතුමියට ඉන්න පුළුවන් සුදුසු මට්ටමකට හදලා දෙනවා. මේ ඔන්න දැන් අපි අතරම අය වීඩියෝ එක දාලා අපි අර මේ දවස් 4යිනේ. අපි මෙයා බලන්න ඇවිල්ලා දවස් 4යි. ඊට පස්සේ ඊළඟ දවසේ නෙමෙයි මේ ඉරිදානේ අපි ඊයේ පෙරේදා කරා වැඩේ. ඉතින් මේ බලන්න ආපු වීඩියෝ විතරයි දාලා තියෙන්නේ. ඉතින් පස්සේ මේ වීඩියෝ ටිකක් ගත්තා අපි වැඩේ වෙන වෙලාව. ඒක දැම්මේ නැහැ. ඉතින් මේ ඔන්න දැන් වැඩේ ඉවරයි. අපි එදා කීතර 9 වුණානේ. 9 වුණා අපි උදේ පටන් ගත්ත වැඩේ. ඉතින් මේ සාමාන්‍ය තත්ත්වයකට ඉන්න පුළුවන් විදියට